සුබ දවසක් වේවා යාළුවනේ. අදත් අපි වීඩියෝ එකක් අරන් එන්න ආවා ඔයගොල්ලන්ට. අපි මේ යන්නේ පාලු අත්තර දාපු පාලු නිවසකට. ඔයාලට පේන ඇති මේ වටේම මුකුත් නෑ. අපි වීල් එකේ අදාවේ පොඩ වහී කියලා විශ්වාස කරන නැති ඉඳ මා යාළුවයි. අද අපි කරන්න ඉන්නේ ගිහිල්ලා ඒ පාලු නිවස ඉස්සරහා බොම්බිලි කරවල උච්චන්න හදන්නේ. මොකද ඔයාලා දන්නවනේ බොම්බිලි කරවල වලට අනිවාර්යෙන් දිස්ත්‍රි සම්බන්ධ විශාල ප්‍රමාණයක් බොම්බිලිත් එක්ක කතා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවාද මේ ගොඩක් කැලේ පාර කියන්නේ මේ කවුරුවක්වත් නැහැ. මේක මේ ලයිමක්. අපි ලයිමිනුත් ඇතුළට යනවා. මේ අපි ගොඩක් ලෑස්ති පිට යන්නේ හැම දෙයකටම. මොකද මේ පැත්තේ බලන්න පුළුවන් මිනිස්සු මේ කොහෙද යන්නේ කියලා. අපි බලමු ඉතින් ගිහිල්ලා. මම යන්නේ මෙතන මේ පැත්තට වඩා. කොහොම ගෙලි ඔය නෙවෙයි අර යන්නේ. ඔයාලට පේනවාද මේ පැත්තේ තමයි ලයිමට යන්න තියෙන්නේ. අපි යන්නේ මේ පාරේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා තව ටිකක් දුර යන්න තියෙනවා යාළුවනේ. යාළුවනේ මේ අපිට මේ පාලු නිවස තියෙන තැන හොයාගන්න බෑ. අපි ආගෙන කතාවකින් අහගෙන ආවේ මේ කැලේ යාළුවනේ අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නිවස හොයාගන්න. එහෙන් බැලුණොත් අපි මේ අසල හරි අපි එක්ස්පෙරිමන්ට් එක කරනවා. මොකද ඔයාලා පේනවාද මේ එන පාලු ස්ථානය මේ කවුරුත් කොහෙවත් නැහැ. මේ හරි තමයි නිවස විස්තරය විතර තියෙනවා කිව්වා. අපි try කරනවා ඒක හොයාගන්න. අපි ඉස්සරහට යන් අපි සෑහෙන දුරක් ආවා මේ ලයිම දිගේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. අපි මේ කැලෑවකින් යන්නේ දන්නේ නැහැ පාර හොයාගන්න බෑ කියන්නේ. මේ පාර විතර හොයාගන්න බැරුව අපි යන්නේ. මේ යනවත් දන්නේ නැහැ. අපි තමයි බලාගෙන වරින්නේ. නේද ප්ලේස් එක? ඒක පාරවල් තියෙනවා. හොයාගන්න අමාරුයි. ඔකියක් තියෙනවා. යාළුවනේ අපි ගියේ හොයාගත්ත කොහොම හරි ඔන්න ඉතින් මේ අපි දැන් මේ අතුලට යන ගමන් ඉන්නේ. එන පාළු තැනක් සීය නෑ. වහලත් නෑ යාළුවනේ. මේකේ මේ අద్భుත දේවල් සෑහෙන්න තියෙනවා කියලා කියනවා. මොකද මේ ගොඩක් අය මේ ගෙදර ඉන්න ඇවිල්ලා තියෙනවා. මේක ඉන්න බෑ කියලා තමයි කියන්නේ. බුදුන පට්ටවුන් පිළිස්සබ්බ. ඒක සද්දේනෝ බත් මුට්ටි බේරලන කතාව. මේකේම තියෙන පස්සේ කාලෙක මේක අත්තලා දාලා පස්සේ ඉතින් මේක ඔය සාමාන්‍ය මත්පැන් පානය කරන කට්ටිය වගේ පාටිස් දානවා ඇති. ඒ ඇරෙන්න කවුරුත් මට හිතෙන්නේ නැහැ මේකට එන්න ඇති කියලා. මොකද මේ කට්ටිය නම් අපිට කිව්වේ යන්නත් එපා මේකේ වෙන ප්‍රශ්න තියෙනවා කියලා. පරණ තාලෙකයක් ලොකු පාන්දර. මේ ගෙදර හැමතැනම ඉන්න බෑ කියලා තමයි කියන්නේ. කොහේ ඉඳියත් එක වගේ. කාමරේ කියලා විශේෂයක් නැහැ කියලා තමයි. මේ ගෙදර ජීවත් වෙන්න බෑ. මේ අත්තලා දාලා දින මේ ගෙදර ජීවිතය කියන්නේ. කවුරක් අම්මේ ඊටමවත් සල්ලි වලට ගන්න නැහැ කියලා තමයි ඉතින් මේ ගම්මුණන් කියන්නේ. ලොක්කලද? බාත්රූම් එකද බා? ටවුඩු බාත්රූම් එක ආවම වෙන බාත්රූම් එකක් තියෙනවා. පාරුස්සුත් තියෙනවා. ඉතින් මේ සීරම ආල වෙන ඇති. හොටෙල්ලා දාලා මේ අද අපි එක්ස්පෙරිමන්ට් කරන්න අපි අද එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ යාළුවනේ. මොකද අපි අද බොම්බිලි කරවල බදිනවා. අපි මේ ගෙදර බදින්න තමයි ඇතුලේ බදින්න කල්පනා කරේත් අපි කල්පනා කරා අපි මේක ගන්න එක සාධාරණ නෑ. මොකද ඊවල අස්සේ බදින්න මොකද මේක ලිපස් හොඳට නෑ. මෙතන තිබ්බනම් මෙතන අනිවාර්යෙන් බදිනවා. අපි මේක ඉස්සරහා කරමු. මොකද මේ වත්තෙත් මේ යම් ශබ්ද විදිහට ශබ්ද සෑහෙන්න තියෙනවා. මේ වත්තම කොහොමවත් අద్භූතයි කියලා තමයි හැමෝම කියන්නේ. අපි බලමු එක්ස්පෙරිමන්ට් එක කරලා. ඔය උදේට අකරන් ගහලා නේද බන්ති ඉන්නේ. ඔව්. ඉතින් යාළුවනේ මේ ගම්මාසීන්ගේ අනුදැනුම ඇතුව මම මගේ යාළුවා යාවේ මේ එන පාළුවට ගිය තැනක්. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ
දන්නේ මේ හරියට විස්තරය අපිට ආරංචියක් ආව අපි ආරංචිට ආවේ මේ ලයිට් එකත් ඕෆ් වුණාද ඔය ෆෝන් ලයිට් ඕෆ් වුණා ඔය මන් දැම්මම හතල් දෙන්න අරන් මේ යාළුවනේ තින්ද ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ තැන පාළු ස්ථානයක් මේක අපි හරියට විස්තරය දන්නේ නැහැ මේ මොකද්ද අපි ආවේ අපිට කියපු විස්තරයකට යන්නත් බෑ මේ පාළු තැනක් කවුරුත් නැහැ මා යාළුවනේ මේ අපි ගිහිල්ලා කරෝල් ටික බදිමු යාළුවනේ මොකද සීලීම යාළුවනේ අමුතු උඩේ අద్భుත ගතියක් තියෙනවා ඇත්තටම මේ සීය නෑ අපි ගිහිල්ලා මේ කරෝල් ටික බදිමු මේ මොන හොයන්නද බං අඩේ සීය නෑ මචං එන්න පත්තක මගේ ටකරම් ගෙන්නද බං සතෙක්වත් නෑනේ කලයත් දන්නෑව මට ඔක්ක අඩු සීය නෑ හොඳේ බලන්න කත්ත බගේ ආපෝ මේ ඉක්මන ගන්න මොකද කරලා යන්න මේ කෝපකම තිබ්බන් නේද බං අනේ තිබ්බා ගොඩ කරවල වදින්න ඕනේද මොකක් කරි කරලා යමන් ආපුගේ අත්තල්ලක් දෙන්න නෑනේ හලෝ මනම් නෑව අපි මෙතන නිදීව මෙතන නෙවෙයි කුඩල්ල ඉන්නව දන්න කකුලේ මේ ගන්න ඒක සද්ද එන්නේ අද උන්ට සීය නෑව ඒ කාලේ බලාගෙන මොලේ බලාගෙන කියන්නේ බං මේ ෆේස්බුක් යන්න මේ කරන ඔයගොල්ලෝ කළා යම යාළුවනේ මේ මොකක් හරි සද්දයක් ආවා මේ හොයාගන්න බෑ මොකද්ද කියලා හරියට අඳුර ගන්න බෑ මේ බොරු කියන්න ඕනේ මීයොත් දන්නේ නැහැ කලවැද්දොත් දන්නේ නැහැ සත්තු ඉන්නවනේ මේ වාලවල් උඩ මේ අම්මෝ ඒත් මේ හිතා ගන්න පුළුවන් විතරද මේක අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරලා යන්නේ යාළුවනේ මොකද මේ අදිස්සයක් උන මේ වටේ කවුරක්වත් ඇත්තෙන්නේ නැහැ ඔයාලට පේන ඇති මේ කිසිම ලයිට් එලියක්වත් නැහැ මේකේ මේ ඉස්සරහම අපලා ලයින් කරලා ගමු කරෝල් ටික ගනි මේ වෙනවනේ ඔයගොල්ලන්ට මේ ජනෙල් වලින් බැලුවත් කිසිම මේ එකක් නැහැ මේ කිසිම ලයිට් එලියක් ගෙදරක ලයිට් එලියක් අප පේන ලයිට් නැහැ යාළුවනේ මේකේ කවුරුවක්වත් නැහැ මේ ළඟපාර බලමු වරි යන්න බබ මේ ඔය වැඩි කරලා යමු යාළුවා අපි එලි එක්ස්පෙරිමන්ට් එක කරමු අපි එළිය කරමු මේකේ මේ ඇතුලේ කරන්න ඕනේ නැහැ අපි ඒක දෙන්නේ මේ යාළුවා අපි දැන් ගින්නලේ පත්තු ගන්න හදන්නේ අදන පෙට්‍රල් ටිකක් පිල්ලේ නඩගත්තා කරන්න බෑ මදාම ගහලා දින්නේ ඔලේ යාළුවනේ වීඩියෝ කට් වුණා මේ ටික පුච්චලා හිටියා නෑ ගෙන්න මේ තාච්චි මදනායි රීතුනේ කරමු බලමු මේක පුච්චලා පුටු ගන්න එනකම් මොකද වෙන්නේ කියලා වඩේ පොඩ්ඩක් මෙහාලරියා මේක මොකද ඉක්මනට ඉන්නේ බෙදෙන්න උඩල්ලා මෙහාලට ඔය කරෝල් ටික දාගත්තා බලමු මොකද වෙන්නේ කියලා මේකනේ වෙනවනම් ආයි දාමු ඉන්දර මම අතල් දාන්න වෙලාව
12:27 යාළුවනේ පාන්දරත් වෙලා තින්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉන්දර එක පාට නිවෙනවා අනේ මන් දන්නේ නැහැ කියලා. ධර්මයිද? යාළුවනේ මේ ඔයගොල්ලෝ ඉස්සරහා ගිහින් පේනවා අద్భుත එකක් කොලිය. ඔයාලට පේනවද මේ අద్భుතයි මම එන පාළු ගියම් මේ අපේ ලයිට් එළිය. මෙතන තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්න අපි. මේ අපි බලමු ටිකක් කෙලින්ලා මොකද වෙන්නේ කියලා. පොකුණුල ෆැක්ටරිත් නෑ යාළුවනේ වීඩියෝ කරන එකේ. ලයිට් වයර් එක තිරුඩින්නේ නෑ. යන්නේ බම් මේකේ මොකක් කරත් කරන්නේ වයින්ද කියලා. යාළුවනේ ඉස්සෙල්ලා අර ඇතුලෙන් ආපු සද්ද මේ දන්නේ නැහැ තාම මොකද්ද කියලා. ඇතරම පීලී කරන්න ගන්න තව හේතුවක් තමයි ඒක මේ කියන්න බෑනේ යාළුවනේ දැන් නම් පුරුදු ගන්න හොඳට වෙනවා. අදත් පීයක් තින්නේ හැන්දක් නෑ. උම්බිලි කරවල අමුතු ගඳක් තින්නේ. කොහොම කනද මන්ද මිනිස්සු නේද බා. මේක ටිකක් තව ටිකක් කරගෙන නම් ඉමු යාළුවනේ. යාළුවනේ මේ වගේ වීඩියෝ අපි දිගටම කරනවා. ඒ වගේ මේ වීඩියෝ දිගටම බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. අපේ channel එක අපි හොයන්නේ YouTube channel. අඩු. යාළුවෝ. වරෙම්බා. අඩු. මේ බඩු ඔක්කොම එතන බං. අඩු. ඔය. අසි. Hey. Hey. Villa ter yamang yo. ඔය පිරිතක් දාන්නේ පිරිත. යාළුවනේ 100 නැති වැඩක් උනේ යාළුවනේ. ඔයාලා දකින්න ඇති අපිට පොඩ්ඩක් වෙලා දෙන්න. අතන මේ ගෙනාව දාන අපේ වාහනේ තුඩ මේ බඩු මුට්ටුත් එතන අපි අනිත් ෆෝන් එකත් එතන සිග්නල් එක බද්දමේට එයාප්ලේන් මුට්ටුන් කාපි වෙනවා මොඩර්ඩ් දුක මේ කරේ මේක දා යන්දම දහන් මොකක් කරේ කවන්නේ දැන් මේකෙන් දෙන්නන්න පුළුවන්ද බා එනෝට විශ්වාස ගන්න අපි ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා දෙකයි කිව්ව කතන්ද මේ යමම්බ අඩෝ වරින් පස්සේ ආවයි අන්නම් මොකද වගේම මොකක් හරි සීන් එකක් තියෙනවා බයි යමන් යන්න ගානේ මම හරි මාරතනන්නේ බං එතන ඒකනේ බඩ යන්න ඕනද ගෙදර යන්නේ කොහමද වාහනේ නැතු යමන් යන්න මොනව කරන්නේ මරන් දුවලෙමු අපරාධ උඩා දෙන්න වාහනේ ඒ ගිනි වැලේ නිමිල කොහොමද බං ඒකට ආවනේ අඩෝ පෙට්‍රල් දාලා මේ පත්තු කරපු එකනේ අඩෝ මේ උඩ යන්න ඕනද ඉල්ල කරගෙන යමන් ගෙදර යන්න වීඩියෝ කරගෙන ඉමු මං කියන්නේ වීඩියෝ උන්ද ඔන්න රෙකෝඩ් එක කරනවා මේ සිග්නල් උන්නේ නැහැ මේක තියානින් බං අතේ යාළුවනේ මට නම් මේ කතා කරන්න දෙයක් නැහැ යාළුවනේ කතා කරන්න දෙයක් නැහැ යාළුවනේ මම මොකද කරන්නේ
ෆෝන් එකත් අතන. මේ මොකද බං කරන්නේ? පිට ළඟට ගියම මෙහෙම වරින් බා. මම පිස්සු වගේ බා. පොඩක් වෙන්නම තාටිය වරින් බා. කත් කරා බං මම ලයිව් මොකක්ද කරතේ ගියා මම. මොකද්ද වගේ මට නිකන්. අඩෝ මේ අපි ආතල් එකට කරනවා දැන් 100 නෑ. ඉල්ලගේ මම බයි යන්න අපි. මොකුත් නෑ බං. ගිනි පෙට්‍රෝල් දාන්න වත්තු කරේවා. යාළුනේ මේ නිකන් කේස්සක් යාළුනේ. ඔයාලා දකින්න නැති මේ අපිටත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඒකට දෙන්න උත්තරයකුත් නෑ. කතා කරලා කියන දෙයක්කුත් නෑ. ඔන්න පියගනි. අර යන්න මේ බොට් ටික ගන්න ඉඳ ඔය උඩරාවේ නැත්තම් ආයෙ එන්නේ නෑ යාළුනේ. පිස්සු වගේ නිකන් මේ අපි යන්න. මම හිතේ මේක මෙහෙම තියලා යන්නේ නේද බං? උතරයන් මේක තියලා යන්නේ. තීරෙන් මේ ආයෙ ඕන්නේ. ඕක මේ ඔය සිග්නල් එක දුරම ඔය ප්ලේ කරපන්කෝ. සිග්නල් එක බලන්න. ආයි ප්ලේ වුණා. යාළුනේ අපි යන්නේ. මේ ආපත් තියනවා. සිග්නල් නෑ බා. මේ අපි යන්න බයි යන්න. යාළුනේ අපි වීඩියෝ එක මේ නාපු හින්දා ආවේ මේ අපිට කියන්න දෙයක් නෑ අත්තරම මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. මේ සිග්නල් නැද්දම යාළුනේ අපි වීඩියෝ එකකින් හමු වෙමු නැවත. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා යාළුනේ. මේ අපි මේක අරන් යන්නේ නැහැ. අපි හට්ටි අපි තියලා යනවා. ස්ටාර්ට් කරගන්න. අපි යනවා යාළුනේ. මේ ඕගොල්ලන්ට සුබ දවසක්.